හයි ගයිස් අද අපි මනි හෙස්ට් සීසන් 2 එක තමයි බලන්න හදන්නේ. සීසන් 1 එකේ එන්ඩින් එකේ ප්‍රොෆෙසර් දැන් අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ප්‍රොෆෙසර් යාළගේ ටීම් එක ට්‍රේනින් කරපු ස්පොට් එකක් දැන් හොයාගත්තනේ. රැකෙල් දැන් ඇතුළට ගිහිල්ලා ගොඩක් සෝදිසි කරනවා. අනිත් පැත්තෙන් ප්‍රොෆෙසර් ගොඩක් බය වෙලා ඉන්නවා පෙන්නනවා. මෙතනින් එහා මොකක්ද උනේ කියලා බලන්න අපි මේ වීඩියෝ එක දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉමු. ඒ වගේම චුට්ටක් පරක් වුණා හැමෝටම සෝරි. හැබැයි එක දිගටම වීඩියෝස් දාන්න උපරිම try කරනවා. හැබැයි ඔයාලත් එක දෙයක් කරන්න ඕන. අමතක නොකර අපිට සපෝට් එකක් දෙන්න. ඒ වගේම අලුතෙන් එන අය ඉස්සෙල්ලාම සීසන් 1 එකේ එපිසෝඩ් ටික බලලා ඇවිල්ලා මේකට එකතු වෙන්න. එහෙනම් අද අපි සීසන් 2 එක බලන්න යමු. Welcome to Movie Hunt LK. ප්ලෑන් ටික ඔක්කොම දැන් පොලිසිය සෝදිසි කරනවා. මෙතන ඉන්න හොඳට සෝදිසි කරලා බලන රැකල් කියනවා මෙතන ඉඳලා තියෙන්නේ බර්ලින්, ටෝකියෝ, රියෝ විතරයි කියලා. ඒ වගේම මේ ඊයේ පෙරේදා කවුරුත් අවිල්ලා ඉඳලා තියෙනවා. මොකද ප්‍රෙස් පිට මාළු කෑම එහෙම හදලා තියෙනවා. ඒ සෝදිසි කරලා ඇත්තටම ඩවුට් එකක් එනවා මේවා ඔක්කොම ඇත්තද නැත්නම් ඔක්කොම හදලා දාපු මෙයාලගේ ප්ලෑන් එකේම කොටසක්ද කියලාත්. ඇත්තටම මේවා ඔක්කොම ප්‍රොෆෙසර්ගේ ප්ලෑන් එකක් තමයි. පොලිසිය එන දවසට කලින් ප්‍රොෆෙසර් මෙතනට එනවා. රියෝගේ, ටෝකියෝගේ, බර්ලින්ගේ මේ තුන යූස් කරපු බාණ්ඩ කීපයක් එතන තැන් තැන් වල තියලා ඒ වගේම මාළුවෙකුත් තියලා බර්ලින් යූස් කරන ඩ්‍රග් එකේ ඉන්වොයිස් එකක් එහෙම මෙතන තියලා ෂේප් එකේ මාරු වෙනවා. මේ ටික ඔක්කොම ප්ලෑන් එකක් කියලා එතකොට ඔෆිසර් රූබිට කියනවා. අර ඇඟිලි සලකුණු හොයන මිස්ටර් ඇල්බර්ටෝට එන්න කියන්න කියලා රිකොල් කතා කරනවා. ඇල්බර්ටෝ කියන්නේ ඉතින් අර රිකොල්ගේ පළවෙනි සැමියා. දැන් බැංකුව ඇතුලේ ප්‍රොෆෙසර්ට කෝල් එකක් එනවා. හැබැයි ප්‍රොෆෙසර්ට ආන්සර් කරන්න විදියක් නැහැ. මොකද එයා දැන් අර පැලස් එකේ ඉන්නේ. ප්‍රොෆෙසර් ෆෝන් එක උස්සන්නේ නැති හින්දා ඔන්න දැන් කට්ටිය බය වෙලා ඉන්නවා. පැය 18ක් තිස්සේ ප්‍රොෆෙසර්ගෙන් කෝල් එකක් නැහැ. ඔන්න එතකොටම පාස් සීන් එකක් යනවා. මෙතනදී ප්‍රොෆෙසර් කට්ටියටම කියනවා මම පැය 24කට පැය 6කට වරක් කෝල් කරනවා. එහෙම පැය 6කට වතාවක් මම කෝල් කරේ නැත්නම් ඔයාලා පැය 24ක් බලන්න. ඔන්න ඒ කාලය ඇතුළතත් මම ඔයාලට කෝල් එකක් ගත්තේ නැත්නම් ඔයාලා ගෙස් කරන්න ඕනේ පොලිසියෙන් මාව චෙක් කරනවා කියලා. මොස්කව් දැන් මොකද කරන්නේ කියලා අහනකොට දැන් බර්ලින් කියනවා අපිට තව පැය 6ක් තියෙනවා කියලා. එතකන් අපි ඉවසන්න වෙනවා. මං තව පොඩ්ඩක් රිලැක්ස් කරන් එන්නම් කියලා යන්න හදද්දි නයිරෝබි දැන් බනින්න ගන්නවා බර්ලින්ට. මෙතන ඉන්න දේ හොඳටම ටෙන්ෂන් වෙලා ඉන්නේ. ඔයාට කිසි ගානක් නැහැ කියනකොට ඔන්න ඒ කතාව දැන් ඩෙන්වර්ටත් පොඩ්ඩක් වදිනවා. එතකොට ඩෙන්වර් කියනවා ඉතින් එහෙනම් මේ කට්ටියම මේ ගැන කතා කරන්න එපා කියලා. නයිරෝබි කට්ටියටම කෑ ගහනවා. කට්ටියම දැන් සද්ද නොකර ඉන්න. අපිට තව පැය 6ක් තියෙනවනේ. එහෙමත් අපිට කෝල් එකක් ආවේ නැත්නම් අපි ප්ලෑන් චර්නෝබිල් එක ඇක්ටිව් කරමු කියලා. කියනකොටම කට්ටියම ෂොක් වෙලා යනවා. මොකද මේ ප්ලෑන් එක ගැන දන්නේ ප්‍රොෆෙසර් සහ බර්ලින් දෙන්න විතරයි. ඉතින් අනිත් පැත්තෙන් ප්‍රොෆෙසර් දැන් රැකෙල්ට කියනවා මම යන්නම් මට දැන් පරක්කු වෙනවා. මෙතනින් තව ටිකකින් පස්සයක් එනවා මම මේකේ නැගලා යන්නම්. කියනකොටම රිකෙල් එයාව ඉන්න කියලා මං කවුරු හරි දාලා ඔයාව ඩ්‍රොප් කරන්නම් කියනවා. එතනින් දැන් ඇල්බර්ටෝ එනවා. ආවම රැකෙල් ප්‍රොෆෙසර් දෙන්නම මීට් වෙනවා. රැකෙල් එතකොට ප්‍රොෆෙසර් එයාගේ යාළුවෙක් කියලා නෙමෙයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ ලව් එක කියලා. බැංකුව තුල මොස්කව් ඩෙන්වර් දෙන්නම කතා වෙනවා. එයා ගොඩක් අවවාද කරනවා ඩෙන්වර්ට. මොකද එයා මොනිකට ආදරය කරන එක තාත්තා දැනගත්තා. ඒක හරියන්නේ නෑ පුතා. ඒක අතෑලා දාන්න කියලා කියනකොට ගොඩක් තරහ යනවා මොස්කව්ට. ඔන්න රියෝ දැන් ටීවී එකත් උස්සන් වෙනම පැත්තකට යනකොට මොස්කව් මොකද්ද මෙතන වෙන්නේ කියලා අහනවා. එතකොට ටෝකියෝ කෑ ගහලා කියනවා අපි මේ ටීවී එකෙන් අරන් ගිහිල්ලවත් නිවුස් එකක් බලමු. එතකොට අපි ඒක බලලා එළියේ මොනවද වෙන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන්. ප්‍රොෆෙසර්ට දැන් මොකක්ද උනේ කියලා අපි දන්නේ නෑ. අපි හරි මොකක් හරි කරමු කියලා කෑ ගහනවා. දැන් ඒ ට්‍රේනින් පැලස් එක ඇතුලේ හොඳට සෝදිසි කරලා කියනවා මෙතන කිසි දෙයක් ලබා ගන්න බෑ. මේවා ඔක්කොම යාළුවගේ ප්ලෑන් එකක් කියලා කියනවා. ඒන්ජල් ඇත්තටම මේ ප්‍රොෆෙසර් කවුද කියලා හොයාගත්තා. හැබැයි ඒන්ජල් දැන් ඉන්නේ සිහි නැතිලා තමයි. ඇත්තටම මම දන්නවා අපිට සාක්ෂියක් හොයාගන්න පුළුවන් තැනක් කියලා ඇල්බර්ටෝ මේ පැලස් එකේ හර්ට් එක ළඟට යනවා. ක්‍රිමිනල්ස්ලා නෝමලි මොකක් හරි ඩොකියුමන්ට් එකක් පුච්චන්න ඕන නම් මේවට දාලා තමයි පුච්චන්නේ. එහෙම දෙයක් හම්බුනොත් අපිට වැඩේ හරි කියලාත් කියනවා. ප්‍රොෆෙසර්ත් පරක් වෙනවා කියලා රූබියෝ එක්ක ඇතුළට එනවා. රැකෙල් හම්බ වෙන්න. එතකොට ආපු ගමන් ඇල්බර්ටෝ පොඩි පත්තර කෑල්ලක් එතනින් එළියට ගන්නව පෙන්නනවා. ඒක දැක්ක ගමන් අපේ ප්‍රොෆෙසර් හොඳටම ෂොක් වෙනවා. බය වෙනවා. ඔන්න දැන් අපිට එතනදී පාස්ට් එක පෙන්නනවා. ප්‍රොෆෙසර් ගින්දර ළඟින් වාඩි වෙලා ඒකට මොකක් හරි දානවා. එතකොට එතන ඉන්න බර්ලින් අහනවා ඇයි මේ ටික පුච්චන්නේ කියනකොටම ප්‍රොෆෙසර් කියනවා මේ තමයි මගේ ඩෙන්ටිකේට් ටික. මේවා තිබුණත් අපි මාට් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. මෙතන පුච්චන ෆොටෝ එකේ ඉන්නේ ප්‍රොෆෙසර්ගේ තාත්තා.
ඒ වගේම පත්තර කෑල්ලකුත් මේකට දානවා. ඇත්තට මේ පත්තරේ තියෙන්නේ බැංකුවේ රොබරි එකක් කරන්න ගියපු කෙනෙක් වෙඩි තියා මැරුවා කියලා තමයි. එහෙම මැරුණේ වෙන කවුරුත් නෙවෙයි. ඉතින් ප්‍රොෆෙසර්ගේ තාත්තා තමයි. ඒකේ පිච්චුණු පත්තර කෑල්ල අරන් දැන් ඇල්බර්ටෝ තියාගන්නවා. තමයි ප්‍රොෆෙසර් එකපාරටම ෂොක් වුනේ. දැන් ප්‍රොෆෙසර් ආයෙමත් රෙකෙල්ට කියනවා දැන් මට හොඳටම පරක් වෙලා තියෙන්නේ. දැන් මට යන්න ඕනේ. එතකොට ඇල්බර්ටෝ කියනවා දැන් මාත් ඒ පැත්තටනේ යන්නේ. මං යාව ඩ්‍රොප් කරන් යන්නම් කියනවා. එතකොට දැන් ප්‍රොෆෙසර් ඉක්මනට හා කියනවා. ඔයාලට තේරෙන්නේ නැතිනේ දැන් ප්‍රොෆෙසර් ඉක්මනටම ඇල්බර්ටෝ එක්ක යන්න හදිස්සි වුණේ කියලා. බැංකුව ඇතුලේ දැන් නිවුස් බලනකොටම එතන ප්‍රොෆෙසර් ඉන්න වීඩියෝ එකක් එහෙම ප්ලේ වෙනවා. හැබැයි ඇත්තටම මේ වෙලාවේදී ප්‍රොෆෙසර් මාර්ට් වෙලා නෙමෙයි ඉන්නේ. හැබැයි මෙතන ඉන්න අයගෙන් ටෝකියෝ දැන් ගොඩක් විශ්වාස කරනවා ප්‍රොෆෙසර් දැන් ඇත්තටම පොලිසියට මාර්ට් වෙලා තමයි ඉන්නේ කියලා. ඉතින් ඒ නිවුස් එක සම්පූර්ණ වෙන්න කලින්ම කනෙක්ෂන් එරර් එකක් ඇවිල්ලා සිග්නල් ක්ලෝස් වෙලා යනවා. එතකොටම ඔයාලට තේරෙන්නේ නැද්ද? අපි දැන් ඔයාලට අහුවෙලා ඉන්නේ. දැන් තමයි මේ ප්ලෑන් චර්නෝබිල් එක ඇක්ටිව් කරන්න හොඳම වෙලාව කියලා ටෝකියෝ කෑ ගහන්න ගන්නවා. එතකොටම බර්ලින් අපිට දැන් මේ සිටුේෂන් එකත් එක්ක ඒකට යන්න බෑ. අපිට මුකුත්ම කරන්න බැරි සිටුේෂන් එකක තමයි අපි ඇක්ටිවේෂන් එකට යන්නේ. මෙතනදී ප්‍රොෆෙසර්ට සපෝට් කරන අය අත උස්සන්න කිව්වට පස්සේ ගොඩක් අය මෙතනින් දැන් අත උස්සනවා බර්ලින්ගේ පැත්තට. හැබැයි ඩෙන්වර්, ටෝකියෝ, රියෝ මේ තුන් දෙනා විතරයි අනිත් පැත්තට තනි වෙන්නේ. ඔන්න දැන් හෙල්සිකින් මේ කිසිම රියැක්ටර් නැති නිසා යාව ඔස්ලෝ දැන් මරන්න හදනවා. ඉතින් පිලෝ එක තියලා යාව මරනවා. රියෝට දැන් බර්ලින්ගේ කීම අහන්න කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා ටක් ගාලා දැන් අර කට්ටියත් එකතු කරගෙන බර්ලින්ව හයිජැක් කරනවා. ටෝකියෝ දැන් බර්ලින්ව බාත්රූම් එකට ගිහිල්ලා කැට ගහලා තියෙනවා. ඒ වගේම ඩෝ එකත් ලොක් කරලා හිර කරලා දානවා. දැන් අර බර්ලින් පාවිච්චි කරන ඩ්‍රග්ස් ටික අරන් ඇවිල්ලා බර්ලින්ට පෙන්නලා මම මේ ටික කඩලා දාන්න කලින් වහම ප්ලෑන් චර්නෝබිල් කියන්නේ මොකද්ද කියලා මට කියපන් කියලා බල කරනවා. හැබැයි බර්ලින් කිසිම බයක් නැහැ. එක දිගටම කටවහන්න ඉන්නවා. එතකොට ටෝකියෝ දැන් ගන් එකක් දික් කරලා එක දිගටම යාව බය කරන්න හදනවා. ටෝකියෝ ගන් එකට බුලට් එකක් දාලා පළවෙනි බුලට් ෂූට් එක කරනකොටම ඒක වදින්නේ නැහැ. දෙවෙනි එකත් ෂූට් කරනවා. ඒක වැදෙන්නේ නැහැ. තුන්වෙනි එක ෂෝට් කරන්න try කරනවා. එතනින් සීන්ස් එක මාරු කරලා අපිට ප්‍රොෆෙසර් පෙන්නනවා. ප්‍රොෆෙසර් දැන් ඇල්බර්ටෝ එක කාර් එකේ එන ගමන් ඉන්නේ. ප්‍රොෆෙසර්ට ඇත්තටම ඕනේ ඇල්බර්ටෝ ළඟ තියෙන පුංචි කොල කෑල්ල දැන් අරගෙන මොකක් හරි කරන්න තමයි. ඒ නිසාම මට එක තැනක නවත්තන්න ඕනේ කියලා කාර් එක නවත්තන්න කියනවා. ඊට පස්සේ එතනින් දුවලා ගිහින් පරණ කුණු ගොඩකින් පත්‍ර කෑල්ලක් අරගෙන ඒක පුච්චලා කුඩු ටික දාගන්නවා එයාගේ සාක්කුවට. එක පාටම දැන් එතෙන්ට ඇල්බර්ටෝ ඇවිත් කියනවා කොහොමද දැන් මෙයා තාම නැහැනේ කියලා. එතකොට අපි ප්‍රොෆෙසර්ට අක් ගාලා හරි මම වැඩේ කරගත්තා කියලා ආයෙත් කායකට නගනවා. බැංකුව ඇතුලේ දැන් ටෝකියෝ තුන්වෙනි ෂූට් එකත් කරන්න හදනකොටම මොස්කව් දැන් ඩෝ එකත් කඩාගෙන මැතුවට පයින්නවා. එතකොට දැන් නයිරෝබි ටෝකියෝගේ ගන්න එකත් උදුර ගන්නවා. බර්ලින් දැන් වෙඩි කන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මේසරේ නම් බේරුනේ. ප්‍රොෆෙසර් දැන් ඇල්බර්ටෝව ඕනෑකමින්ම අවුස්සනවා. ඔයා මොකද රැකල්ට මේ වගේ දෙකක් කරේ? ඔයා ඔෆිස් එකේ නෙද්ද? ඔයා ඔයාගේ නංගි එක්කම ඇයි පැනලා ගියේ තමයි කියලා ඕනකමින්ම අවුස්සනවා. මෙහෙම කියනකොට ඔෆිසර් ඇල්බර්ටෝට ගොඩක් තරහ ගිහිල්ලා කායක නතර කරලා දෙන්නම එතන එළියට බැලලා රණ්ඩු වෙන්න ගන්නවා. දැන් බැංකුව ඇතුලේ ටෝකියෝව හෙල්සිකින් විසින්ම තදින් අල්ලගෙන පැත්තකට එක්කන් යනවා. බර්ලින් කියපු නිසා තමයි එහෙම කරන්නේ. ටෝකියෝව එක තැනක ගැට ගහලා තියන් ඉන්නවා පෙන්නනවා. බර්ලින් දැන් එතෙන්ට ආවට පස්සේ ටෝකියෝ අහනවා මාව මරන්නද හදන්නේ කියලා. නෑ මං ඊටත් වඩා ලොකු දෙයක් තමයි කරන්න හදන්නේ කියලා මේන් එන්ට්‍රන්ස් එකේ ඩ්‍රෝ එක ඕපන් කරලා එයාලා එළියට තල්ලු කරනවා. ටෝකියෝ දැන් ගොඩක් තරහින් කෑ ගහගෙන බැංකුවෙන් එළියට එනවා පෙන්නනවා. එළියේ ඉන්න පොලිස් ඔෆිසර්ස්ලාත් දැන් මේක දැකලා ගොඩක්ම ෂොක් වෙලා ටෝකියෝ වට කර ගන්නවා. දැන් ටෝකියෝට බර්ලින් මරන්න තරම් තරහයි. ඒ වගේම බර්ලින් මේ වගේ වැඩක් කරයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. අනිත් පැත්තෙන් ප්‍රොෆෙසර් ඇල්බර්ටෝ එක්ක රණ්ඩු කරනවා. හැබැයි ප්‍රොෆෙසර් එක එක වැඩ කෑලි දන්න නිසා වැඩ කෑලි දෙක තුනක් දාලා ඇල්බර්ටෝව වට්ටනවා. එතනින් chance එකක් කරගත්ත ප්‍රොෆෙසර් අර පුංචි පත්තර කෑල්ල එතනින් අයින් කරලා එයාගේ ළඟ තිබ්බ එකට මාරු කරනවා. ඊට පස්සේ ෂේප් එකේ ඇල්බර්ටෝ ළඟට ඇවිල්ලා එයාව නැගිටවල කියනවා අනේ මට සමා වෙන්න මට තරහ ගියා කියලා. ඊට පස්සේ ඇල්බර්ටෝට ගොඩක් තරහකින් ඉන්න නිසා කායකේ තියෙන ගන්න එකත් අරන් ඇවිල්ලා කියනවා ඔයාද ඔෆිස් කෙනෙක්ට ගැහුවේ ඔයාට ඒවට කට උත්තර බඳින්න නෙවෙයි කියලා එයාව අත්තටම ගොඩ ගන්නවා. උන්න දැන් ටෝකියෝ පෙන්නනවා. එයා හොඳටම පොලිසියෙන් චෙක් කරනවා මෙයාට බෝම්බේම හයි කරලා තියෙනවද කියලා. උන්න එතකොටම දැන් පාස් සීන් එකක් පෙන්නනවා. ප්‍රොෆෙසර් කියනවා පොලිසියට බැරි වෙලාවක් වුණොතින් අපි පොලිසියෙන් පුළුවන් තරම් වෙලාව ගන්න ඕනේ. ඒ වගේම මේකත් හොඳට මතක තියාගන්න. පොලිසිය අපිව කවදාවත් මරන්නේ නැහැ කියලා කියනවා. ඔන්න ඕක මතක් වුණු ගමන් ටෝකියෝ එතනින් දුවන්න ගන්නවා. ඊට පස්සේ පොලිසිය කට්ටිය මෙයාව පන්නලා අල්ල ගන්නවා. එතකොටම මගේ බඩ රිදෙනවා කියලා බොරුවට කෑ ගහන්න ගන්න ටෝකියෝව හොඳට එයාව ටිකක් පරීක්ෂා කරලා ට්‍රීට්මන්ට් එහෙම කරලා ටික වෙලාවකින් කැම්ප් එක ඇතුළට ගන්නවා. ටෝකියෝගේ හිතේ රැඳෙන්නේ එකම දෙයයි. ඒ තමයි බර්ලින්ව කොහොම හරි මරන්න ඕනේ, එයාගේ පලි ගන්න ඕනේ කියලා. ඒ වගේම මේ ප්ලෑන් එකේ කිසි දෙයක් මෙයාට කියන්න බෑ කියන එකත් එයාගේ හිතේ තියෙනවා. මොකද මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන රියොත් ඉන්නේ ඒ බැංකුවේ ඇතුළෙමයි. එයාත් අහුවේ කියලා බයට තමයි
කියන්නේ නැත්තේ. ඔන්න ටෝකියෝගෙන් අර ඇතුළේ ඉන්න සීනියර් ඔෆිසර් ප්‍රශ්න කරන්න ගන්නවා. ඊට පස්සේ අපිට බැංකුව ඇතුලේ පෙන්නනවා බර්ලින් දැන් කට්ටියම රැස් කරලා කතා කරන්න ගන්නවා. ටෝකියෝ ඇත්තටම එයාගේ කන්ට්‍රෝල් එකේ ගැලවුණා. ඒක නිසා තමයි අපි මේ වගේ තීරණයක් ගත්තේ කියලා කියනකොට රියෝ දැන් මෙයත් එක්ක රණ්ඩු කරනවා. ඒ වගේම රියෝ දැන් එළියට යන්න ඕනේ කියලා කෑ ගහන්න ගන්නවා. එතකොට බර්ලින් හරි අන්තිම වතාවට මාව හක් කරන්න කියලා එයාට ඉන්ජෙක්ෂන් එකක් ගහලා එතනම සිහි නැති කරනවා. අනිත් පැත්තෙන් දැන් ප්‍රොෆෙසර් හොඳටම චෙක් කරලා ID ඩොකියුමන්ට්ස් එහෙම අරගෙන අන්තිමේට එයාගේ ෆින්ගර් ප්‍රින්ට්ස් එකක් ගන්නවා. ප්‍රොෆෙසර් දැන් හොඳ ආකාරම දන්නවා ෆින්ගර් ප්‍රින්ට්ස් එක සිස්ටම් එකට දැම්මොත් අනිවාර්යයෙන්ම ස්පේන් වල තියෙන සිස්ටම් වලින් මෙයා කවුද කියලා අඳුර ගන්න බව. ඒ නිසාම එක තැනක වාඩි වෙලා ප්‍රොෆෙසර් ගොඩක් බය වෙලා ඉන්නවා. ඔන්න එතන ටීවී එකේ ටෝකියෝ අහුණු ප්‍රවෘත්තියෙන් දෙනවා. එතකොටම ෂොක් වෙලා ටීවී එක දිහා බලනවා ප්‍රොෆෙසර්. ඔන්න දැන් කැම්ප් එක ඇතුළට රිකෙල් ඇවිල්ලා ටෝකියෝගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි ටෝකියෝ එහන කිසි දෙයකට හරියට උත්තර දෙන්නේ නැහැ. එතකොට රැකෙල්ට තරහා ගින් කියනවා මං අර පොඩි වෙලාවක් නම් දෙන්නම්. ඔයා කල්පනා කරලා ඇතුළේ තියෙන ඔක්කොම දේවල් ටික මට කියන්න. එහෙම නැත්නම් මං ඔයාව හයි කෝට් එකට ඉදිරිපත් කරනවා කියනවා. බැංක් එක ඇතුළේ දැන් රියෝ කලන්තේ දාලා ඉන්නවා. ඒ වගේම නයිරෝබි ගොඩක් ආගියු කරනවා බර්ලින් එක්ක. ඔයා මේ කරන හැමදේම වැරදි. මම ප්‍රොෆෙසර් හින්දා තමයි ඉවසගෙන ඉන්නේ. ඒ හින්දා තමයි වෝට් එකක් දුන්නේ. අනිත් එක බලද්දී ඔයා දැන් ටෝකියෝවත් එළියට දාලා නේද? එකෙන් අපේ යුනිටි එකත් කැඩුනානේ. මේ දේවල් හරිද කියලා අහනකොට දැන් බර්ලින් කියනවා මෙතන ලීඩර් වෙන කවුරුත් නැහැ. මෙතන එක වචනයක්වත් මට කියන්න එන්න එපා. මං කියන දේ අහලා කරලා ඉන්න කියලා කියනවා. දැන් කැම්ප් එකට කෝල් එකක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ප්‍රොෆෙසර් තමයි ගන්නෙ. පොලිසියට ලෝයර් කෙනෙක්ට කතා කරනවා කියලා දැන් ප්‍රොෆෙසර් රිකෙල්ට හැම කෝල් එකක් ගන්නවා. දැන් රිකෙල් කෝල් එක ආන්සර් කරනවා. ඇල්බර්ටෝ මාව මෙහෙම අත්අඩංගුවට ගත්තා. මං දැන් පොලිස් ස්ටේෂන් එකේ තමයි ඉන්නේ කියනවා. හරි චුට්ටක් ඉන්නකෝ මං ඔතෙන් ඉක්මනට එන්නම් කියලා රිකෝල් කෝල් එක කට් කරලා එතනින් පිටත් වෙනවා. දැන් සිහියාපු රියෝ කෑ ගහනවා මොස්කව් එක රණ්ඩු වෙලා එළියට යන්න හදනවා. එතකොට නයිරෝබි කියනවා ඉවසන්න. අපි කට්ටියම එකතු වෙලා බර්ලින්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා. මට ඔයාගේ උදව්ව ඕනේ. ඒ නිසා ඔයා මෙතන ඉන්න කියනකොට දැන් රියෝත් ඒක පිළිගන්නවා. පොලිස් ස්ටේෂන් එකේ ඉන්න ප්‍රොෆෙසර් දැන් කොහොම හරි එතනට ඉන්න කෙනෙක්ව මග ඇරලා පැත්තකට යනවා. ඊට පස්සේ එතන බාත්රූම් එකක් ඇතුළට තමයි යන්නේ. එතන තියෙන සබන් කැල්ලක් අරගෙන එයාටම ගහගෙන පොඩ්ඩක් ඇඟ රතු කරගන්නවා. ඉතින් ඒක රිදෙනවා. ඒත් ඉවසගෙන ආයෙම ගහ ගන්නවා. ඉතින් එයාට හිතනවා ඇති මෙයා ගහන්නේ ඇයි කියලා. ඉස්සරහට කතාව බලන්නකෝ ඔයාලටත් ඇයි කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න දැන් එතනින් ගිහින් ඇවිත් වාඩි වෙලා ඉන්නකොට එතනට දැන් රිකෝල් එනවා. ආපු ගමම මට සමාව වෙන්න මං තමයි මේ ඔක්කොටම හේතු. එයා ගොඩක් වැරදි විදියට ඔයාලට කතා කරා. හැබැයි අන්තිමේදී කුටි කෑවේ මං විතරයි. මට ගොඩක් ගැහුවා කියලා එයාගේ ඇඟේ රතු වුණු පාරවල් ටික පෙන්නනවා. එතකොට ගොඩක් තරහ යන රිකෙල් ඔයා මෙතනම ඉන්න කියලා එයා දැන් යනවා ඇල්බර්ටෝ හම්බ වෙන්න. කේස් එක අයින් කරගන්න කියලා කියනකොට ඉතින් ඇල්බර්ටෝ බෑ කියලා කියනවා. ඊට පස්සේ රෙකෙල් ප්‍රොෆෙසර් එක්කන් ඇවිල්ලා එයාගේ ඇඟේ තියෙන මාක්ස් ටික පෙන්නුවට පස්සේ ඔන්න දැන් ඇල්බර්ටෝටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඔන්න එතකොට මෙයා හයි කෝට් එකට යනවා කිව්වට පස්සේ තමයි ඇල්බර්ටෝ එයා බය වෙලාම එයාගේ කෝට් එක අයින් කරගන්නම් කියන්නේ. ඉතින් ප්‍රොෆෙසර් දැන් මෙතනින් නිකම්ම යන්නේ නැහැ. මගේ ඇඟිලි සලකුණක් ගත්තා. හරියට මං අපරාධකාරයෙක් වගේ කියලා සලකන්නේ කියලාත් කියනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් එකත් එතනම ඉරලා දාලා ප්‍රොෆෙසර්ගේ අතට දෙනවා. ඔන්න ලොකු විපතකින් ප්‍රොෆෙසර් බේරුණා. බැංකුව ඇතුලේ රියෝ දැන් එතන ඉන්න හොස්ටේජර්ස්ලට කියනවා ඔයා ලොක්කා කියන දෙයට රැවටුණාට ඔයාලට සල්ලි දිහා මොකුත් දෙන්නේ නැහැ. අර ෆ්‍රීඩම් ඕනේ කියපු අයව මෙතන පල්ලෙහා බේස්මන්ට් එකේ තමයි හිර කරන් ඉන්නේ. අනික අපි මෙතනින් පැනලා යන ඉන්න ටනල් එක තියෙන්නේ 3 වෙනි සේෆ් වෝල්ට් එකේ කියලාත් ඒ වගේම ස්ක්‍රීට්ස් ඔක්කොම මෙයාට කෑ ගහනවා. ඉතින් එතකොටම ගොඩක් තරහ යන බර්ලින් හෙල්සිකින්ඩ කියලා රියෝට ගහලා පල්ලෙහාට එක්කන් යනවා. ඒ වගේම මෙයාව මරන්න හදනකොට එතනට ඩෙන්වර් නයිරෝබි ගන් එහෙම උස්සගෙන බර්ලින්ට දික් කරන් එනවා. මෙයාලා අතර වලියක් ඇති වෙයි කියලා හිතුවට හරිම ටයිම් එකකට අපේ ප්‍රොෆෙසර් එතනට ඇවිත් කෝල් එකක් ගන්නවා. මෙතන වෙන හැමදේම ප්‍රොෆෙසර් බලාගෙන තමයි කතා කරන්නේ. ඒ වගේම නයිරෝබි අතේ අරයාගේ ඩ්‍රග්ස් එහෙමත් තියන් ඉන්නවා. බ්ලැක්මේල් කරනවා කියලා පෙන්නනවා. මම මේ ඔක්කොම ටික එක පාරටම කඩලා දානවා කියනකොටම බර්ලින් ෂූට් කරනවා. හැබැයි ඒක ෂූට් කරලා තියෙන්නේ වෙනම පැත්තකට රියෝට නෙමෙයි. ඔයාලා කවුරුත් හිතුවේ රියෝට කියලා නේද? ඔන්න ඔය සද්දෙට බය වෙලා කෑ ගන්න රියෝව දෙන්නව ඇවිල්ලා බදා ගන්නවා. අනිත් පැත්තේ ටෝකියෝට දැන් එක දෙයක් මතක් වෙනවා. මොකද මෙයාලා කාට හරි මොකක් හරි වුණොත් කොහොම හරි අපි මොකක් හරි කරලා මෙයාලා එළියට ගන්නවා කියලා ප්‍රොෆෙසර් පොලිසියෙන් බේර ගන්නවා කියලා තමයි මෙයාගේ විශ්වාසය තියෙන්නේ. අනිත් පැත්තෙන් රැකෙල් දැන් ටෝකියෝ එකේ බ්‍රේන් වොෂ් කරලා කොහොම හරි තොරතුරු ටික මෙයාගෙන් ගන්න හදනවා. ඕන දැන් රිකෙල්ට තද වෙලා මෙයාව කෝට් එකට එක්කන් යන්න කිව්වට පස්සේ බය වෙන ටෝකියෝ ප්‍රොෆෙසර්ගේ ඇත්තම විස්තර ටික කියන්න ගන්නවා. එයා කියනවා මේ ඔක්කොම
ප්‍රොෆෙසර්ගේ තාත්තගේ ප්ලෑන් එක එයා තමයි මේ දේවල් ඔක්කොම කරන්න කියලා කියනකොටම ඉතින්ට කෝල් එකක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ තමයි ප්‍රොෆෙසර්. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරන රැකෙල් කොහොමද සර්ජියෝ කියලා රියල් නේම් එකෙන්ම කතා කරනවා ප්‍රොෆෙසර්ට. එතකොට ඒකට ෂොක් වුණු ප්‍රොෆෙසර් විනාඩියක් විතර සයිලන්ට් එකේ ඉඳලා හරි මම නිකන් ගත්තේ. ඔයාලා ටෝකියෝගෙන් ප්‍රශ්න කරලා යන්නකෝ කියලා කෝල් එක කට් කරනවා. එතකොට ඔන්න දැන් තමයි ටෝකියෝ දැනගන්නේ ප්‍රොෆෙසර් ඇත්තටම පොලිසියට අහු වෙලා නැහැ කියලා. ටක් ගාලා ඇවිල්ලා එක එක දේවල් කියනකොටම කියනවා මම ඔයාලට මැසේජ් එකක් දෙන්න තමයි මෙතනට ආවේ. ඇත්තටම ඇතුලේ බෝම්බ හයි කරලා තියෙනවා. ඒකෙන් 17 ටොන් ප්‍රමාණයක පිපුරුමක් ඇති වෙන්න පුළුවන්. මේ දේවල් වලට ගොඩක් තරහන රිකෙල් ටෝකියෝව මෙතනින් ඇදගෙන ගිහිල්ලා ළඟම තියෙන ජේලර් එකට දාන්න කියනවා. ප්‍රොෆෙසර් දැන් බර්ලින්ට කෝල් කරනවා. ඊට පස්සේ බර්ලින් ප්‍රොෆෙසර්ට කියනවා මෙතන ඔක්කොම හොඳට යනවා කියලා. එතකොට ප්‍රොෆෙසර් අහනවා මොකද්ද ඔය හොඳට යන්නේ කියලා. ඔයා දැන් ටෝකියෝවත් එළියට දාලා තිනවා රියෝටත් එළි තියන්න හැදුව. ඔයාලා කියවන්නේ මොකද්ද කියලා. එක පාඩම පිටිපස්සෙන් ඇවිල්ලා බර්ලින්ට ඔරුවට කවුරුරි ගහනවා. බලද්දි වෙන කවුරුත් නෙවෙයි. නයිරෝබි තමයි ගහලා තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරන්නේ නයිරෝබි. මම තමයි මෙතන ලීඩර් කියලා කෑ ගහනවා. ඔන්න එතනින් guys එපිසෝඩ් 3 එක වෙනකන් කොටස ඉවර වෙනවා. සීසන් 2 එකේ. ඉතින් guys වීඩියෝ එක හොඳ නම් subscribe එකක් දාලා තියාගන්න. සීසන් 3 4 5 6 7 ඒ ටික ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පුළුවන් ඉක්මනින් ගේන්නම් යාළුවනේ. ඔයාලා මං ඊළඟ වීඩියෝ එක ගේනකම් මග බලන් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් guys ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.